සාමාන්‍යයෙන් නාගයෝ බුදු ගුණ අහන්නේ බණ අහන්නේ අඬ අඬා. නාග පිරිස සාමාන්‍යයෙන් බුදුන් සරණ ගියාට පස්සේ එයාලගේ සරණ අපේ සාමාන්‍යයෙන් අපේ සරණට වැඩිය ලිංගතුකම වැඩි. ආදරේ ගතිය වැඩි. සාමාන්‍යයෙන් නාගයෝ බුදු ගුණ අහන්නේ බණ අහන්නේ අඬ අඬා. ඉක්මනට අරමුණේ බැස ගන්නවා. ප්‍රේමය වැඩි. ඊළඟට නාග පිරිස යමක් රකින්නකොට ඒක වෙලාගෙනම තමයි රකින්නේ. ඒ නිසා රාමගාමී ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඒ සෑයේ වැඩ ඉන්නකොට ඉෂ්ට දේවතාව විදිහට අරන් ගත්තේ නාග පිරිස. මහා කස්සප මහරහතන් වහන්සේ තැන් තැන් වල තිබුණ ධාතුන් වහන්සේලා එකතු කොට එක තැනක ධාතු නිදානයක් කරද්දී රාමගාමීය ස්තූපේ නාගයින් වෙලාගෙන රකින්න බව දැනගත්තා. නාග යමක් රැක්කොත් ඒකට හානි කරන්න බෑ. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලාට හානියක් වෙන්නේ නැහැ කියලා රාමගාමී ධාතුන් වහන්සේලා ගත්තේ නැහැ. ඒක බුද්ධ අධිෂ්ඨානයෙන් තමයි මේ ස්තූපේ කැඩිලා ගඟේ ගියා. ඒත් නාග විමනටමයි ලැබුණේ. නාග විමනෙන් තමයි ස්වර්ණමාලී සෑරජුන්ට ලැබුණේ. ස්වර්ණමාලී සෑරජුන්ට ධාතුන් වහන්සේලා ලැබෙන කතාවේ නාග පිරිස අමතක කරන්න බෑ. නාග ලෝකෙන් තමයි ධාතුන් වහන්සේලා වැඩමුවේ. තුරුරුවන්වැලි සෑයේ ද්‍රෝණයක් ධාතුන් වඳින අපි කෘතඥ විය යුතු නැද්ද? ඊටත් වඩා කාරණාවක් බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට මේ ලංකාව ධර්මද්වීපයක් කරන්න සැඩයක්ුන් දමනය කිරීමට මහියංගනයට වැඩියා. දෙවියන්ට දහම් දෙසුවා. දෙවෙනි එක තමයි චූලෝදර මහෝදර නාග පිරිසගේ සටන බුදුරජාණන් වහන්සේ සමතයකට පත් කළා. නාග පිරිස සමගි කළා. ලක්දිව බුදු සසුන පවතින නම් නාගයන්ගේ සමගිය ඕන. තමන් වැඩ සිටපු මිනි පළඟ තැන්පත් කොට නාගදීපේ ස්තූපය කෙරෙව්වා. එදා තමයි මණියක්කික නාරජතුමා ආරාධනා කළේ නැවත කැලණියට වඩින්න. එතුමාගේ ආරාධනය නිසා තමයි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාව වැඩියේ නාගයන්ගේ ආරාධනාව නිසා. ඔබ අපි නෙවෙයි ආරාධනා කළේ. දුර කැලණියට වැඩිය නිසායි සිරිපාදයට වැඩි. ඒ නිසායි රුවන්වැලි සෑයේ තියෙන තැනට වැඩි. සේරුවිලට වැඩි. කිරිවෙහෙරට වැඩි. දීඝවාපියට වැඩි. 12 මස්ථාන ආදී ස්ථානවලට බුදුරජාණන් වහන්සේ වැඩියේ නාග පිරිසගේ ආරාධනෙ. සේරුවිල ලලාට 13 වහන්සේ රකින්නේ සුමන සමිති නාරජතුමා ඇතුළු කෝටි ගණන් නාග දේවතාවෝ. කැලණියේ පුණ්‍ය භූමිය රකින්නේ නාග දේවතාවෝ. නාගදීපේ රකින්නේ නාග දේවතාවෝ. ඒ වගේම මේ විදිහට නොයෙක් සිද්ධාස්ථාන තියෙන සෝමාවතිය රකින්නේ නකුල කියන නාග රජතුමා ඇතුළු නාග පිරිස. ඒකයි කාලෙන් කාලට වතුර ගොඩ ගලලා ඒ භූමිය නාගයන්ටම පූජා පිණිස වෙන් වෙනවා. එතකොට මේ වගේ අර ධාතුන් වහන්සේලා වැඳ බුද්ධ ශාසනයත් එක්ක ලක්දිව බුදු සසුන පැතිරීමත් එක්ක හිමිකම් කියනවා ඔවුන්. ඒ නිසා පුරාණ උරුමයක් ඇති ඔවුන්ට කෘතඥ වීම අපේ යුතුයකමක්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී නාලාගිරි වගේ තුන් දමනය කළා. අඟුලිමාල වගේ තොරන් දමනය කළා. ඒ වගේම සච්චක වගේ බ්‍රහ්මයෝ දමනය කළා. දෙවියෝ දමනය කළා. ඒ වගේම නන්දෝපනන්ද අපලාහ වගේ නාග පිරිසක් දමනය කළා.